මාළු ටික දාලා ඉවරයි යාළුවනේ. වෙන නෑනේ මම පණ මාළු. කෝ තව තිබ්බද? නෑ දැන් මැරිලානේ. තව එක්කෙනෙක් ඉන්නවානේ. මෙයාට පණයි. සල්ලි ගන්නකො. මෙයාටත් එක කීයක් ඕනද? 100ක් දෙන්නකො. මේකත් ගන්න. නේ පුතාලා විතර විනාඩියක් ඉන්නවා මාරු කරගෙන. හරි මාරු කරගෙන මම මෙයා දාගෙන ඉන්න. මෙයා විතරනේ පණ. ඔව් බලන්න අතර ගහන්නේ. කොහොමද? වලිගේ කටුද තියෙනවා. වලිගේ කටු තියෙනවා. කොහොමද ගන්නෙ? මැරෙන්නේ නැද්ද? නෑ මැරෙන්නේ නෑ. ඔක පැය ගානකට. පැය ගානකට මැරෙන්නේ නෑ. එහෙනම් අපි යන් දුවල. දැන් ඔයාලා මට කියන්න එපා. වතුර එකක් අරන් එන්න තිබ්බනේ මුහුදෙන්. මම මොකේ අරන් එන්නද වතුර? ඔයාලා කරන්නේ බයින්න විතරයි ඔයාලා දන්නේ. වීඩියෝ එක බලන අය භාගයක් බයිනවා. සතේ බේරගන්න කවුරුත් නෑ. බයින්න විතරයි දන්නේ. අපි දුවල යමු. ගල්ලටි අයිනට යන්න යාළුවනේ එතන රැල්ල අඩුයි. එතකොට මෙයාට යන්න ලේසි නේ. හරි ටක් ගාලා දාමු. දාන්නේ මෙන්න මෙහෙම චුට්ටක් තියන් ඉන්නවා. හරි. ඔන්න දැන් එයාට උස්ම ගන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් එකපාර අතාරින්න එපා කිව්වා යාළුවනේ. මෙයාගේ කට්ටකුත් තියෙනවා කිව්වා. හරිද? අම්මෝ එකපාර අතාරින්නේ නැහැ. ඔන්න ඔහම හිමීට ඔන්න ඔහම අල්ලන් උඩ ඇරලා බඩේ තියෙන හුලන් ටික අරින්න කිව්වා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙයාට යන්න පුළුවන් වෙයි. හැබැයි පණ නම් ටිකක් අඩුයි වගේ යාළුවනේ. පණ බේරන් ගියොත් ඇති. දැන් අතාරිමුද? හරි දැන් ටිකක් යන්න try කරනවා මට තේරෙනවා. එයා ගස්ස ඉන්නේ. දැන් නම් යන්න පුළුවන් වගේ. අතාරිමු. ඔන්න අතරියාලුනේ. ෂේ. මොකද වෙන්නේ? එයාට තාම ය아가න්න බෑ. අපි ආයෙ අල්ලමු. හරි. අපි පොඩ්ඩක් බඩ චුට්ටක් මිරිකමු දැන් ඈ. හිමීට මිරිකන්න යාළුවනේ. බයින්න එපා. ගන්නත් කමන්නේ මම වැඩි ගණන් ගන්නෑ. මම දන්නවා මේක මොනවා වුණත් හොඳ දෙයක් කියලා. බඩ පොඩ්ඩක් මිරිකමු. මෙයා මොකද පාවෙනවනේ මේ දැන් මේ හොඳට පණ මේ. පේනවද ඔයාලට? මෙන්න පේනවද? වරල ගහන ගැහිල්ල. අන්න ගියා. අන්න මාළුවා ගියා. යාළුවනේ මාළුවා ගියා. හැබැයි තාම ඉන්නවා. ආයෙ පාවුනොත් තව චුට්ටක් ආයෙ ගමු අතට. ගියොත් ගියා බඩු. හරිද? යාළුවනේ මාළුවා ගියා. මෙතන ඉන්න මේ පේනවද ඔයාලට? මේින් තව චුට්ටක් අතර ගන්න තිබ්බනම් හොඳයි හැබැයි. අපි බලමු. යයි වගේ. හිතට මාර සතුටක් තියෙන්නේ. දැන් ගොඩක් අය කියනවා මට වතුර එකක් අරන් යන්න තිබ්බනේ කියලා. මම මේ හදිස්සියේ කොහෙන්ද වතුර හොයන්නේ? මල් ළඟ බේසන්නේ නැහැ. මං ඉතින් කොහෙන් හොයන්නද වතුර? ඔයාලා එහෙම කිව්වට මම මේක කරන්න ඕනේ. හරි. යාළුවනේ මේ මාළුවා ගියා. තාම මෙතන ඉන්නවද නැහනේ? යයි යටට වෙලා ඉන්නවා මං හිතන්නේ. යන්නේ නැතු ස්තුති කරනවා මට. කෝ දැන් නෑ. හරි යාළුවනේ එහෙනම් එයාත් ජීවිතේ බේරගත්තා. බයින කට්ටියට බයින්න පුළුවන්. සෝෂල් මීඩියා කියන්නේ ඔහොම තමයි බයිනයට ඕන තරම් බයින්න පුළුවන්. කොච්චර බැන්නත් මම නම් ගණන් ගන්නෑ. මේකටත් බැන යන්න කිසි ප්‍රශ්නයක් නෑ. කොලෙමු! කොමරි බේරගමු. යාළුවනේ මෙන්න ඉන්නවා මේ. පණයි නේ මාම? මට මාම උන්ට කීයක් ඕනද? ඔව් පණුම් දෙන්න පොඩ්ඩක් දෙන්න කරා. ඔක්කොම ඕන. ඔක්කොම ඕන. ඔයා ඔක්කොම දෙන්න එකපාර. නෑ මට පණුම් ටික ඕනේ. හිමීට. ඔක්කොම ඕන. දෙන්න. ඔක්කොම පණයි? ඔව්. හොඳටම පණ. මෙයා පණයි. ඔව් අල්ලපන්. කීයක් දෝනි ඉක්කොන්ට දෙන්න? ඔය ඔක්කොම 250. 250? හරි. මල්ලි අරන් එන්න. කොහොමද අරන් යන්නේ මුංග? පටක් ගාලා අපා යතා. එහෙමද? මෙන්න මේකට දාලා දෙන්න මම. ඒක ඕනකට තියෙන්න ඕනේ. නෑ මම මේක මේ මුහුදට ගෙනිහිල්ලා ආයෙ ගෙනත් දෙනවා. ඔව්. අරින්ද දැන්නේ? ඔව්. ඔව්. එයි. ඔයාට සල්ලි දෙන්න. කුකුල් මස් වගේද? ඔව්. ඔක්කොම පණයි නේ? ඔව්. ඉන්න සල්ලි ගෙනත් දෙන්න. ටිකලක් දෙන්න. යාළුවනේ අපි යමු. දුවල යමු.
රවුට ඉන්නවා මෙන්න දුවනවා මම. හොඳටම දුවනවා වැටෙයිද දන්නේ නැහැ. ෆෝන් එකට වතුර යන්නේ නැති වෙන්නේ අහන්න ඕන. අපි යමු ගල්ලටි අයිනට දුවලා යමු. ආ! ඔමරි බේරගමු. දැන් මේකයි ප්‍රශ්නේ යාළුවනේ. මම මේක මෙහෙම ටිකක් ඔන්නෝම දාගෙන ඉන්නේ. වතුරට හරියද? දැන් මෙයාලා එකපාර යවන්න එපා කිව්වා හරියද? හරි. ඔන්නෝම ටිකක් තියන් ඉමු. ඔහොම තියලා තියමු එකපාර යවන්න හොඳ නැහැලු. අර මාමට බෑග් එක නම් දෙන්න ඕන. බලමු මේ පණයි මේ නෝනේ වලට. හරි. ඔන්න බලන්න පොඩ පණ එනවා ඈ. 3-4 දෙනෙක්ම යට ගියා. මාළු කූරු කී දෙනෙක් හිටියද? එක්කෙනෙක් පා වෙනවා. එයා මං හිතන්නේ මැරිලා. කො අනිත් අය? අනිත් අය නෑ. ගියා. මෙන්න එක්කෙනෙක් ඉන්නවා. අපි බෑග් එක දාමු කොටට. මේක අල්ලගන්න. කො? දෙන්නෙක් පා වෙනවා. යාළුවනේ වෙන දෙන්නෙක් පා වෙනවා. අනිත් අය නෑ. හරි. අපි පාවෙන කෙනෙක් අල්ලගමු. මට ටිකක් ගැඹුරට යන්න බයයි. හැබැයි මෙයාට පණයි යාළුවනේ. ඔන්න පණයි. මෙයාට පණයි. මෙන්න මෙහෙම. දැන් අරල යාළුවනේ ජීවිතේ බේරන් ඉවරයි. හරි මේ. කවුරුත් නෑ. හරි. මෙයාට ටිකක් පණයි යාළුවනේ. මෙන්න මෙහෙම අයියා කෙනෙක් කිව්ව ඕන්න ඔහම බඩේ තියෙන හුලන් ටික අරින්න කියලා. අම්බෝ මට හැති. අපි පණ මාළු ඔක්කොම ටික අරන් ආවේ එතනින්. රුපියල් 250යි. අතන එක්කෙනෙක් පාවෙන යාළුවනේ. ඔයාලා පේනවද? ඉන්න තව ටික zoom කරා. අන්න අර එක්කෙනෙක් පාවෙන එයාට යන්න බෑ මං හිතන්නේ. මෙයාව මං තාම අල්ලන් ඉන්නේ. මේ බලන්න. මෙයාව අල්ලන් ඉන්නේ. එයා එකපාර දැම්මේ නෑ වතුරට. එයාට ටිකක් පණ නම් අඩුයි. පණ අඩුයි මේ. හරි අපි දැන් අතාරිමු. දැන් අතල්ලා බලමු මචං පණ බේරා යමන් ඔන්න ඔහම. මම බඩ පොඩ්ඩක් විතර මිරිකෝ යාළුවනේ හිමීට. බඩ පොඩ්ඩක් විතර මිරිකන ගමන් උඩට ගන්නවා. බුබුලු යනවනේ. බුබුලු යනවා කියන්නේ එයාගේ හුලන් ටික යනවා. හරි ඔන්න හිමීට අතෑරිය අන්න ගියා. අඩේ නියමයි. මෙන්න යටට ගියා. නේ? සුපිරි. මගේ අතේ වතුර ඉන්නවට zoom out කරන්න අමාරුයි. එයා යටට ගියා යාළුවනේ. ඒක තමයි ක්‍රමේ. කෝර පාවුනෙක් කෙනා. එයාත් දැන් නෑ හොයාගන්න. ඔය කවුරුත් නෑ ඔය. මං එන ගැඹුරු ඉන්නේ මේ. හරි එහෙනම් ජීවිත කීයක්ද බේරගත්ත ඔයාලට මතකද මාළු කී දෙනෙක් හිටියද කියලා? මට මතක නෑ මාළු කී දෙනෙක් හිටියද කියලා. මට ගොඩක් අය වයින්නවා මේ කරන වැඩේට. අනිත් අය කියනවා මේ මාළු ආයේ අල්ල ගන්නවලු සමහර කට්ටිය කියනවා එහෙම අල්ලන්න බෑ ඉතින්. එයාලටම කොහොමද එයාලා ඇල්ලේ කියලා කියන්නේ? මෙච්චර ලොකු මුහුදක එහෙම ඇල්ලෙන එක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් සම්භාවිතාව 10%ක් වගේනේ. 10න් එකක් වගේනේ. මං හිතන්නේ මාළු ටික ඔක්කොම පණ බේර ගත්තා. එහෙනම් හැමෝටම ජය වේවා. මට බයිනයිට කියන්න තියෙන ඔයාලා දිගටම බයින්න. කොච්චර බැන්නත් මම ගණන් ගන්නෑ. මාළු ටික දාලා ඉවරයි යාළුවනේ. වෙන නෑනේ මම පණ මාළු. කො තව තිබ්බද? නෑ දැන් මැරිලානේ. තව එක්කෙනෙක් ඉන්නවානේ. මෙයාට පණයි. සල්ලි ගන්නකො. මෙයාටත් එක කීයක් ඕනද? 100ක් දෙන්නකෝ. යාළුවනේ මෙන්න ඉන්නවා පණ මාළු කූරියෙක් නේ. අම්මෝ මේ පණයි මේ. එයා පව් යාළුවනේ. අපි යාව ගෙනින් දාමු මුහුදට. මාව මුහුදට පණයි නේ. ඔව්. ඔක දාමු මම. මුහුද කීයක් ඕනේද? මුහුද එපා. ඔය ඉන්නේ මොකෙක්ද හිතන්නේ? මේක මොකಾದ මුගේ නම? ඔතුබරි. මේ ඉන්නේ මුහුදු කුකුලා. යාළුවනේ මං එදා දැම්ම වීඩියෝ එකක් මට හොඳටම බැනලා තිබ්බා. මුංග දාන්න ඕන විදිහක් තියෙනවලු. මෙන්න මෙහෙම අල්ලන් ඉඳලා ටිකක් වෙලා ඔහම තියන් ඉන්න ඕන. අපි යන් තව ටිකක් ගැඹුරට. දැන් යාළුවනේ මං දාගෙන ඉන්නේ අල්ලන් හරිද? දැන් මෙයාව එකපාර අතෑරියොත් යන්නේ නැහැලු. මෙහෙට වරේ මාව ගන්න එපා. දැන් තාම තියන් ඉන්න යාළුවනේ. ෆෝන් එකට වතුරයි දන්නේ ඔන්න ඔහම. දැන් බඩේ තියෙන මේවා ටික අරින්න ඕන. තව චුට්ටකින් අපි අතාරින්න යාළුවා. කෝ රැල්ලද? හරි. අන්න ගියා යාළුවනේ. ඔන්න අතෑරියා. මෙන්න නාන් යනවා පීනකට යනවා. හරි. දැක්කනේ?
මාළුවා ගියා අර. යාළුවෝ ඉතින් ගිය වීඩියෝ එක බලපුවා අයියා කෙනෙක් තමයි කිව්වේ මෙන්න මේ විදිහට තමයි මාළු නිදහස් කරන්න ඕනේ කියලා. ඔයාලට පේනවද මෙන්න මෙතන? මෙන්න. එයාට පණ තියෙනවා. ඔය. යන්න පුළුවන් නේද? මෙයා යනවා. අනුත්තකින් යයි යාළුවනේ. යන්නේ නැද්ද? මෙහෙම අරගෙන මෙහෙම කිසික් කරමු. දැන් යන්න ඉවර කරනවා. ටිකක් ගැඹුරට දාපුවමත් යනවලුනේ. දැන් යයි යාළුවනේ. දැන් නම් ගියා. දැන් නෑ දැන් ගියා. එන යාළුවනේ ජය වේවා.